ආයිබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් 2020 ක්‍රිකට් පිටියේ මේ වන විට ප්‍රබලතම පිතිකරුවා බවට පත්ව තිබෙන්නේ පැතුම් නිසංකයේ ප්‍රධානතම හේතුව ඔහු මෙවර නිමාවට පත් වූ ආසියානු කුසලානදී දක්වූ සුපිරි දක්ෂතා හේතුවෙන් ඔහු නිමාවට පත් වූ ඉන්දියාව සමගින් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට කාලකට අමතක නොවන සුපිරි ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත් වුණා. ඉතින් මෙම ඉනිම නිසාවෙන් පැතුම් නිසංක මෙවර ආසියානු කුසලානයේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතරින් දෙවැනි ස්ථානය ලබා ගන්නේ සමස්ත ආසියානු කුසලානයේ පුරාවටම ලකුණු 261ක් පිත්තෙන් වාර්තා කර ගනිමින්. ඉතින් එහිදී නිමාවට පත් වූ ඉන්දියාව සමගින් අවසන් තරගයේදී ඔහු තමන්ගේ මංගල 2020 අර්ධ ශතකය වාර්තා කර ගනිමින් ලකුණු 107ක් වාර්තා කර ගැනීමට සමත් වුණා. ඉතින් මේ නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ඉනිමක් එම තරගයේදී ක්‍රීඩා කිරීමටද හැකියාවක් ලැබී තිබෙනවා. ඉතින් පැතුම් නිසංක ලබාගත් මෙම ශතකයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් 2020 තරගයකදී ශතකයක් වාර්තා කරගත් හතරවන පිතිකරුවා බවට පත්වන්නේ ඔහු. ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක් දින ද්විත්ව ශතකයක් ටෙස්ට් ශතකයක් සහ 2020 ශතකයක් හිමි එකම ක්‍රීඩකයා බවටද ඔහු එම ශතකය ලබා ගැනීමෙන් අනතුරුව පත් වුණා. ඉතින් මෙම නිසාවෙන් ඔහුව ICC 2020 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම වල ඉදිරියට පැමිණීමට අද දිනේදී සමත් තිබුණා. ඉතින් ඔහු මීට පෙර රැඳී සිටින්නේ 7 වෙනි ස්ථානයේ නවතම 2020 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම වලට අනුව පැතුම් නිසංක 5 වෙනි ස්ථානයේ දක්වා ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා. මෙම ලයිස්තුවේ තවදුරටත් පළමු ස්ථානයේ ඉන්දියාවේ අභිෂේක් ශර්මා ලබා ගනිද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් පිතිකරුවෙකු පළමු ස්ථාන 10 තුල රැඳී සිටීමට සමත්ව තිබුණා. ඒ කුසල් ජනිත් පෙරේරා ඔහු ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමෙන් 2020 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම වල 9 වෙනි ස්ථානයට පැමිණීමට සමත්ව තිබුණා. ඉතින් ඔහු මෙවර ආසියානු කුසලානයේදී ඉතාමත් හොඳින් පිත්තෙන් ලකුණු ලබාගත් ක්‍රීඩකෙක් බවට පත් වුණා. ඔහු තමයි මෙවර ආසියානු කුසලානයේ පිතිකරුවන් අතරින් 5 වෙනියට වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා බවට පත්ව තිබෙන්නේ. ඔහු නිමාවට පත් වූ තරගයේදී පැතුම් නිසංක සමගින් අගනා වටිනා සුපිරි සම්බන්ධතාවයක් වගේම අර්ධ ශතකයකුත් වාර්තා කර ගැනීමට සමත් වූ ක්‍රීඩකෙක් බවට පත්ව තිබුණා. ඉතින් මේ සමගින් 2020 ක්‍රිකට් පිටිය තුල පිතිකරුවන් දෙදෙනෙකු ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු 10 දෙනා අතර රැඳී සිටීමට සමත් වීමද විශේෂත්වයට කාරණයක් බවට පත්ව තිබෙනවා. මේ වගේ ක්‍රිකට් පිටිය අලුත් වන සියලුම තොරතුරු එසැනින් අපි ඔබ වෙත ගෙනීමට සූදානම්ෙන් සිටිනවා. subscribe කරලා දිගටම නැති සිටින්න අපේ YouTube නාලිකාවත් සමග description එකේ තියෙන link එකෙන් ගිහිල්ලා අපේ WhatsApp channel එකත් follow කරලා තියාගන්න.